ඉතින් සඳුනි කියන්නේ මගේ කෙල්ල නෙවෙයි. කෙල්ල නෙවෙයි බං. ඒ කියන්නේ දැන් ගොඩක් අය හිතන්නේ මගේ කෙල්ල කියලා. ඒ වුණාට කෙල්ල වෙන්න විදිහක් නැහැනේ. ඒ කියන්නේ ගෙස් කරනවා වුණත් අන්තිමට ගෙස් කරන්න ඕනේ. ඒ ගෙස් කරන ලිස්ට් එකේ අන්තිමට දෙන්න ඕනේ මගේ කෙල්ල කියන එක. X කියන එක සාධාරණයි කියමුකෝ. එහෙම නෙවෙයි. ඒ වුණාට කෙල්ල කියලා නම් හිතන්න බෑ. ආඩෝ එච්චර එහෙම එකෙක් නෙවෙයි බම්මත්. හිත රිදුනා එහෙම කියද්දි. සමහරු එහෙම මං නෑ කියලා ඇත්ත සිද්ධිය කියද්දිත් හිතන්නෙම මගේ කෙල්ල කියලා. උන්ගේ මං වෙනම ලිස්ට් එකක් හදාගෙන ඉන්නේ. ඒ කියන්නේ මං කොච්චර නෑ කිව්වත් මගේ කෙල්ල උඹේ කෙල්ල නේද අඩෝ සතුන්ගේ කොහමද ගගහනවා. මං උන්ගේ වෙනම ලිස්ට් එකක් හදාගෙන ඉන්නේ. මොකද උන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ පෞද්ගලික තරහක් නෑ. ඒ වුණාට ඒක විහිළුවක් කියලා තේරෙන්නේ නැති උන් ඉන්නවා කියන්නේ පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න ඕනේ. විහිළු දන්නේ නැති උන්ට විහිළු කරන්න ගිහිල්ලා කෙලව ගන්න මං කැමති නෑ. එතකොට ඒ කැරක්ටර් එක සඳුනිම වෙන්න හේතුව තමයි ඔයාලා IMB වගේ තත්ත්ව සමීක්ෂණ වාර්තා ඔය අනම්මනම් මගුල් ගත්තොත් ලංකාවේ කෙල්ලොන්ගෙන් වැඩියෙන්ම බූට් තියෙන සම්භාවිතාව වැඩි සඳුනිලා කියලා කියනවත් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. පුළුවන් නම් හොයලා බලන්න. ඒ වුණාට මං හිතුවේ එහෙම. මොකද කොහෙ බැලුවත් සඳුනිලා එකෙක් දෙන්නෙක් හරි හොයාගන්න පුළුවන්. නිකන් පඳුරකට ගැහුවත් සඳුනිලා පහක් විතර විසික් වෙන සීන් එකක් තියෙන්නේ. එතකොට ඒකේ අනිත් පැත්ත තියෙන්නේ ඒ කියන්නේ මේක හොඳයිද නැද්ද කියලා දන්නේ නැහැ. කොහොම හරි ඒකේ අනිත් පැත්ත තමයි මේ ඔයාලා කොහෙ ගියත් සඳුනි කෙනෙක්ව සෙට් වුණොත් හරි විදියට ඉම්ප්ලිමන්ට් කරගත්තොත් මේ ගොඩ යන්න ඕන ක්‍රමයක්. මම ඒක අහපු වීඩියෝ එකක් මම පුළුවන් වුණොත් පල්ලෙන් දාලා තියන්නම්. මේ මොනවා වුණත් කෙල්ලොන්ගේ නම් විහිළුවට ගන්න එපා. මම වගේ කියන්නේ නැහැ. මම කිව්වෙත් නැහැ කාටවත් ගන්න කියලා එහෙම ගන්න එපා. කෙල්ලොන්ගේ නම් තියෙන්නේ විහිළුවට ගන්න නෙවෙයි සඳුනිගේ නම ඇරෙන්න.